ජීවිතේ පින්නතුනේ තරුණ මහත්තුරු විශේෂයෙන් මේව මතක තියාගන්න. ඔය බීඩියක් සිගරට් එකක්වත් බොන්න අනවශ්‍ය විදිහට මුදල් යොදවන්න එපා. යමක් හම්බ කරගෙන යමක් නැති කරන්න. තියෙන එක නැති කරන්න එපා. පැහැදිලි ඇති මං කියන්නේ. ගොඩක් කොල්ලෝ පුරුදු වෙලා ඉන්නේ තියෙන එක නැති කරන්න. දරුවොත් ඒකන කරන්නේ අම්මා තාත්තා හම්බ කරපුවා විකුණනවා මිසක් නම් හම්බ කරලා විකුණන සිරිතක් තියනවද? හම්බ කරලා විකුණන්න. හම්බ කරලා නැති කරන්න. ඔය පොඩි කොල්ලෝ දැන් බැලුවත් ඔය කොල්ලන්ගේ සාක්කුවල තුංගල පොල්ලක් හරි තියෙනවා. ඔය එක ජරාවල් වලට උරුදු වෙන්න එපා. අම්මා තාත්තා එක්ක හොඳට ඉන්න. හොඳට මහන්සි වෙන්න. ඔය පොඩි කාලේ ජීවිතය ගැන හීන දකින්න. හොඳ ගෙයක් හදන්න ඕනේ. කොල්ලෙක් වුණාම වාහනයක් ගන්න ඕනේ. පුතේ නේ බ්‍රේස්ලට් එකක් චේන් එකක් හදා ගන්න ඕනේ. මේවා සේරම නැති වෙනවා. දවසට මොනා හරි කරලා 1000 2000 හොයා ගන්න ඕක නැති කරන එකනේ කරන්නේ. මං කියන්නේ කිසිදු මත්ද්‍රව්‍යයකට හුරු වෙන්න එපා. හුරු වෙලා ඉන්නවනම් නවත්තන්න. ලැබපු මිනිසත් භවයේ තුල හරි සාර්ථක පුද්ගලයෙක් වෙන්න. දෙමව්පියන්ගේ යුතුයකම්, දරුවන්ගේ යුතුයකම් අපි හැමදාම අනෙක යටතේ ඉන්න ඕනේ නැහැ. නේ අපිට පුළුවන් වෙන්න ඕනේ. මම මේ තරුණ මහත්තුරුන්ට බොහොම විශේෂයෙන් කියන්නේ. සාර්ථක වෙන්න කසාත බැඳලා පළවෙනි බබා හම්බෙනකොට ප්‍රයිවට් හොස්පිටල් එකකවත් නවත්තන්න. රජයේ රෝහල් වලට ගරහනව නෙමෙයි. මං කියන්නේ මේ එහෙම ආර්ථිකයක් හැදෙන්න ඕනේ. මේ කොච්චර දැකලා තියෙනවද බඩදරු අම්මලා පයින් යනවනේ. අවුවේ වේලි ඉන්නෝ. ඒ අර අවුරුදු 16 17 ඉඳන් කොල්ලොන්ට හීනයක් තියෙන්න ඕනේ. මම මගේ හදවතින් ප්‍රාර්ථනා කරනවා. තරුණ මහත්තුරුන්ගේ හීන හෙට ඉර පායනවා සත්තයි නම්. ඒ තමයි අම්මලාගේ තාත්තලාගේ බලාපොරොත්තු කොල්ලොන්ගේ හීන. දලදා හාමුදුරුවන්ගේ ආනුභාවයෙන් මේ කරපු පින්කමේ ආනුභාවයෙන් සියල්ල සාර්ථක වේවා සාදු කියලා පතන්ට.